පැමිණ සිටින හැමෝටම ස්තුතියි. අද අපි මේ රැස් වෙලා ඉන්නේ අද ලෝක කාන්තා දිනේ නිමිති කරගෙන අපි ගොඩක් කට්ටිය කාන්තාවන් රැස් වෙලා මෙතනට ඇවිල්ලා ඉන්නේ. අපේ කාන්තාවන්ට තියෙන අභිමානය ගැන, කාන්තාව කියන්නේ කවුද කියන එක ගැන අපි මුළු ලෝකෙටම අඬගා කියන්නටයි. ඉතින් මම එක විනාඩියක් ගන්නවා ඔබ සැමොම ඉදිරියේ චූටි විනාඩියකින් මම මගේ කතාව අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කාන්තාව කියන්නේ කවුද ඇත්තටම? කාන්තාව මේ ලෝකෙට උප්පත්තිය ලබනකොටම ඊටමත් සියුමැලි, ඊටමත් අහිංසක, ඊටමත්ම අවංක අහිංසක කෙනෙක් තමයි කාන්තාව හැටියට මම නම් දකින්නේ. මම මේ අත්දැකීමෙන් කතා කරන කෙනෙක්. නමුත් මේ සමාජයේ විසින් කාන්තාව මොන වගේ තැනකට ඔසවා තබනවද? ඒ කියන්නේ කාන්තාවට එන ගැරමුම්, ඒ හැම දෙයක්ම ඉදිරියේ කාන්තාව ඉතාමත් ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි ඒ දේ කරන්නේ මේ සමාජයේම තමයි. සමාජයේ ඔබ මං කියන දේ පොඩ්ඩක් අහලා බලන්න. මේ සමාජයේ නැත්තම් කාන්තාවට එතෙන්නට එන්නට හරිම අමාරුයි. මම සාමාන්‍යයෙන් අත්දැකීමෙන් කතා කරන කෙනෙක්. මම ඊටමත් අහිංසකව හිටපු කාන්තාවක්. මට කතා කරන්නෙත් මම ලැජ්ජාවෙන්. නමුත් අද මගේ සමාජයෙන් ලැබුණු හොඳ හෝ නරක හැම දෙයක්ම ඉදිරියේ අපේ කාන්තාව හරිම ශක්තිමත් වෙනවා. ඉතින් කාන්තාව කියන්නේ ඉතාමත්ම අගනා චරිතයක් කියලා මට කියන්න පුළුවන්. කාන්තාවට සමාන කරන්න මේ තුන් ලෝකේ කිසිම කෙනෙක් නැහැ. මොකද මම ඒක ඒ විදිහට කතා කරන්නේ කාන්තාවට විතරක් පුළුවන් මේ ලෝකේ ඉතාම සුවිශේෂී දෙයක් තියෙනවා. ඔබ අප කවුරුත් දන්නවා ඇති. නමුත් මේ කිසිම තුන් ලෝකේ කිසිම ඔබතෙකුට ජගතෙකුට සමාන කරන්න බැරි කෙනෙක් තමයි කාන්තාව. ඒ කාන්තාව කියන්නේ ඉතාම සුවිශේෂී චරිතයක් වෙන්නේ යන්නේ. මේ ලෝකයන් එනවා.